මම ආසන විදිය හරිම ලස්සන දවසක්. ඉතින් අපි හිතුවා අද චුට්ටක් එළියට යන්න. දැන් වින්ටර් එක ඉවර වෙලා සමර් එක ස්ටාර්ට් කරලා නිසා අහසත් පුදුම විදියට ලස්සනයි. අහසේ ලස්සනත් බලලා අපි දෙන්න යන්න පිටත් වුණා. පැය එකමාරක වගේ ඩ්‍රයිව් එකකින් පස්සේ අපි ආවා වුණා අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට. කාර් එකත් පාක් කරලා අපි පාක් එක ඇතුළට යන්න තමයි හදන්නේ. අද අපි ආවේ මැන්ග්‍රෝව් පාක් එකකට. මෙතන අපි හිතුවට වඩා ගොඩාක් ලොකුයි. මෙතන ඇතුළට යද්දිම ලස්සනම ලස්සන ඒරියා එකක් තියෙනවා කැෆේ එකකුත් එක්ක. ටිකක් වෙලා ඉඳගෙන මම නිදහසේ වටපිට බල බල හිටියා. බලන්නකෝ මෙයා නම් බර වැඩකාගේ. අද අපි හිතාගෙන ඉන්නේ මෙතන ඉඳන් තව චූටි තැනකට යන්න. ඒක මම ඊළඟ vlog එකේදී කියන්නම්කෝ. පායන සඳවක මනරම් තනිකමත් ඕවසීතයි වාවාගෙන මහමෙරකතරම් උණුසුමකින් තුරුළුවෙමි දිවිය පුරා ළඟහිඳ මහ සංසාරය වැරෙන උණුසුමකින් තුරුළුවෙමි. අපි දෙන්න නිදහසේ කියව වෝකින් පාත් එක දිගේ ඇවිදගෙන ගියා. මෙහි කයාකි රයිඩ්ස් එහෙමත් යන්න පුළුවන්. අද නම් අපි දෙන්න ගියේ නෑ. අපි මෙහෙට එනකොට ටිකක් දවල් වෙලා. ඉතින් චුට්ටක් රස්නීත් වැඩිනේ. අපි දෙන්න හිතුවා ඒක නිසා නිදහසේ කියව ඉස්සරහට යන්න. මේ වටපිටාව පුදුම ලස්සනක් තමයි තියෙන්නේ. අපේ හබීබෝලට වගේ ඇවිදලා මහන්සි නම් මේ වගේ සිටින් ඒරියා එකක් තියෙනවා. එයා රෙස් කරනකම් මම නම් තව ටිකක් ඇවිද්දා. අර ඈතින් පේන්නේ මෙයාලා දැලක් වගේ එකක් එතන දාලා තියෙනවා. ගොඩක් අය එතනට ගිහිල්ලා කකුල දාගෙන ඉන්නවා. වතුර මාරම කෝල්. මෙහෙම වටපිට බලනකොට ලංකාවේ ඉන්නා වගේ තමයි දැනෙන්නේ. ෆ්ලයිට් එකක් මෙහෙම දකිනකොට දැනිලා තියනවාද? වචන වලින් කියන්න බැරි අමුතු හැඟීමක්. අපි දෙන්න ඉතින් ඕක ගැන කතා කර ඉස්සරහටම ගියා. මෙතන තියෙන තවත් ලස්සන තැනකට තමයි අපි දැන් යන්නේ. මේක ටවර් එකක් වගේ. වටේම හොඳට පේනවා. අපි දෙන්න මේ ටවර් එකේ උඩටම නැග්ගා. චුට්ටක් වටපිට බලලා පොඩ මහන්සි අරින්න කියලා හිතාගෙන. මේ ටවර් එක හදලා තියෙන්නේ ලී වලින්. හරිම ලස්සනයි. මට ආසයි අතල්ලා ඔබේ වගේ සිපගන්න බලන්නකෝ මෙතනට වටේම ලස්සනට පේන විදිහ.
බලන හැම පැත්තෙම කොළම කොළ පාට හරිම ලස්සනයි. මෙතන වටේම ලස්සන බලබල ඉඳලා ඊට පස්සේ අපි දෙන්න තීරණය කළා යන්න. අපේ ඊළඟ වැඩේට ලස්සන මතක වලින් පිරුණු තවත් දවසක් වේගෙන් ගෙවිලා ගියා. ඉතින් එහෙනම් තවත් ලස්සන දවසකින් හම්බෙමු.